දන්නවද? අපේ චූටි බබාලගේ වැඩකට අපිට ඕනි වුණා පොල් කුඩුයි බිත්තර කටුයි. ඉතින් අපි හිතුවා බිත්තර කටුයි පොල් කුඩුයි ගන්න නම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි වටලප්පන් හදන එක කියලා. ඉතින් ඒ හින්දා අපි යාළුවත් එක්කම එකතු වෙලා වටලප්පන් හදන්න පටන් ගත්තා. අපි මේ වටලප්පන් හදලා ඉවර වෙනකොට දන්නවද අපිට ලස්සන මල් පෝච්චියක් තිබුණා. ඔව් අර බිත්තර කටු පාට කරලා තමයි ඒ ලස්සන මල් පෝච්චිය හදාගත්තේ. ඒ වගේම අපි අර පොල් කුඩු ඒවත් වේලෙන්න දැම්මා. ඉතින් පොල් කුඩු හොඳටම වේලුණාට පස්සේ අපි ඒවට පාට එකතු කරගත්තා. ඊට පස්සේ අපි අපේ චූටි බබාලත් එක්ක ඒ පොල් කුඩු වලිනුත් ලස්සන නිර්මාණ ගොඩාරියක් කළා. ඉතින් මේ වැඩ ටික කරලා ඉවර වෙනකොට අපිට රසම රස වටලප්පන් එකකුත් හම්බුණා. ඔව් අපි කට්ටියම එකතු වෙලා හදාගත්ත රසම රස වටලප්පන් එක. ඉතින් අපිට මේ වටලප්පන් එක ගොඩාක්ම ලස්සට හදන්න පුළුවන් උනේ අපි අපේ චූටි පැටව් එක්ක එකට එකතු වෙලා මේක හදාගත්ත නිසා. එන්නේ හිමයි මට නම් හිතෙන්නේ. පාඩම් වැඩ විතරක් නෙමෙයි අපි චූටි පැටවුන්ට මේ වගේ වැඩකුත් කරන්න දෙන්න ඕනේ නේ. ඉතින් බලන්නකෝ මේ වටලප්පන් එක නම් මාරම රසයි.